අද වීඩියෝෙන් කතා කරමු JBL මෙන්න මේ Bluetooth earbuds එක ගැන. Simple life into something that is rare. Oh yeah, I know that you ain't gon' get a second chance. Got one life until it ends. Es el Jammy Tech. Es el Jammy Tech. ඉතින් අපි ඉස්සල්ලාම අන්බොක්ස් එකට ගිහිල්ලා බලමු මේකේ අපිට බොක්ස් එකත් එක්ක මොනවද අපිට හම්බෙලා තියෙන්නේ කියලා. ඉතින් බොක්ස් එක ගැන කතා කරනවා නම් ලස්සන බොක්ස් එකක් බලන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට මේකේ තියෙන ෆීචර්ස් ටික බලන්න පුළුවන්. ඉතින් බොක්ස් එකේ පල්ලෙහාට එන්න. ඉතින් ඒත් එක්කම අපි මේ පැත්තට ගියොත් එimhe JBL කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියොත් එහෙම wireless headset කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහෙන් වෙන්නත් පොඩි විස්තර ටිකක් බලන්න පුළුවන් JBL කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට අපේ earbud එක පේන විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක අන්බොක්ස් කරගමු. ඉතින් ගත්ත ගමම අපිට ප්ලාස්ටික් ට්‍රේ එකක් වගේ එක තමයි අපේ earbud එක දාලා ඉන්නේ. ගොඩක් හොඳට පැක් කරලා තියෙනවා මෙයාලා. ඉතින් මේක වැටෙන්නත් ගියා. අපි එහෙනම් මේකෙන් ගැනම කතා කරමු. ඉතින් මේ තියෙන්නේ මේකට හම්බෙලා තියෙන රබර් කවර් එක අපේ earbud එකට. එතකොට මෙන්න මේ වගේ පොඩි කීටක් එකක් වගේ හම්බෙලා තියෙනවා අරන් යන්න. ඒ කියන්නේ එල්ලන් යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පේපර්ස් අපිට බලන්න පුළුවන්. නිකන් පොඩි කොලයක් තියෙන. ඉතින් මේක අපිට දැන් නෑ පැත්තකින් තියාගමු. පැත්තකින් තියාගෙන අපි ගමු අපේ මේන් ඩිවයිස් එක. කියන්නේ මේන් බාණ්ඩෙ. මේ විදිහට අපිට අපේ earbud එක බලන්න පුළුවන්. ඉතින් උඩින්ම JBL කියලා අපිට සඳහන් කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පස්සෙන් අපිට බටන් එක වගේ මෙන්න මෙතනින් charge කරන්න අවශ්‍ය කරන charging pin ඒ දේවල් ටික බලන්න පුළුවන්. අරපු ගමම අපිට අපේ earbuds එක බලන්න පුළුවන්. මේක open කරගත්ත ගමම ඉතින් මේ විදිහට අපිට earbud එකක් එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් අපි එනම් මේක පැත්තකින් තියලා අපේ මේ earbud එක ගැන කතා කරන්න පටන් ගමු. දැන් බලමු මෙන්න මේ Bluetooth earbuds එක කොහොමද අපේ ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්නේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ ඉස්සල්ලාම මෙන්න මේක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඉතින් එතකොට ඉබේම අපේ Bluetooth earbuds එක ඔන් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන Bluetooth earbud එක අරගෙන වාගේ කනට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් එකට ගිහිල්ලා ෆෝන් එකේ Bluetooth ඔන් කරගන්න ඕනේ. ඉතින් Bluetooth on කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Bluetooth mode එකේ අපේ මෙන්න මේ Bluetooth earbuds එක පෙන්නනවා. ඉතින් පෙන්නන්නේ TWS කියන එකෙන් තමයි අපිට මේක බලන්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් සාර්ථක අපේ ස්මාර්ට්ෆෝන් එකට earbud එක කනෙක්ට් කරගෙන තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකේ sound quality එක මොන විදිහට අපිට feel වෙන්නේ කියලා. මම මේකත් ගහගන්න. ඉතින් ඔයාලට මේ ෆෝන් එකේ Bluetooth කනෙක්ට් කරගත්තට පස්සේ මේකේ තියෙන බැටරි ලයිෆ් එක ඒ දේවල් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් normal එකක් විදිහටම. ඉතින් අපි දැන් මේකේ සින්දුවක් දාගමු. 30 million deep, feeling venues everywhere. I was made to fight, find my people built to dare. Turn my simple life into something that is rare. Oh yeah, I know that you ain't gon' get මේ earbuds එකේ sound quality එක ගැන කතා කරනවා නම් ඊටාම හොඳ sound quality එකක් බලන්න පුළුවන්. ඉතින් කනට වදයක් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් කනට හරිම සැහැල්ලුයි මේ earbuds වල තියෙන soft ගතියත් එක්ක. ඉතින් ඒත් එක්කම මේක ඔයාගේ ෆෝන් එක රෙන්ට් කරගන්න සෑහෙන වෙලාවක් යන්නේ. සාමාන්‍ය විනාඩියක්වත් යන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ earbuds එක කනෙක්ට් කරගන්න. ඉතින් ඒ වගේම මේකේ තියෙන sound quality එකත් මාරු හොඳයි. මම කලින් කිව්වා වගේ මේකේ මේ earbuds එක කනට ගහකට පස්සේ වටේ ශබ්ද මොනවත් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක කියන්නේ ඇත්තටම සුපිරි. ඉතින් ඒ කියන්නේ ඇත්තටම හොඳ quality එකක් තියෙනවා. මම පිපි මේ ගෙවන ගානට ඇත්තටම හොඳම sound quality එකක් අපිට මෙන්න මේ JBL earbuds දෙකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මේක මට දැනෙච්ච විදිහට මේකේ තියෙන options ගැන. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරනවා මේකට අපිට calls කියන්නේ මේක ඇතුළේ සාමාන්‍යව වගේම ඉතින් ඔයාලට මේකට call එකක් ආවොත් ෆෝන් එක answer කරලා අපිට මෙන්න මේක hands free කරලා අහලා මේකේ තියෙන inbuilt microphone එක කරා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඒකෙත් කිසිම lag එකක්වත් කිසිම ගතියක් මම නම් feel වුණා නැහැ. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් කතා කරනවා වගේම අපිට මෙන්න මේ earbuds එකනොත් call
මේක තියෙන සුපිරිම් ෆීචර් එක තමයි ඔයා දැන් මේ වෙලාවට මේකෙන් සින්දුවක් දාලා තියෙන වෙලාවට ඔයා එක හෑන්ඩ් එකක් ගැලවුවොත් එහෙම ඔටෝමැටික්ලි සින්දුව ස්ටොප් වෙනවා. ඊට පස්සේ ආයේ මේක කනට ගහගත්තට පස්සේ තමයි ආයේ සින්දුව ප්ලේ වෙන්නේ. ඉතින් ඒක මම හිතන විදිහට ගොඩක් හොඳ ෆීචර්. බැටරි ලයිෆ් එක ගැන කතා කරනවා මිලි ඇම්පියර් 360ක බැටරි ලයිෆ් එක බලන්න පුළුවන්. ඉතින් ඒක කියන විදිහට මෙයාලා කියන විදිහට පැය 12ක් මේක එක දිගට ඔයාලා සින්දු අහන්න පුළුවන්. පැය 12ක් කියන්නේ එක දිගට. ඒ කියන්නේ ඔන් කරලා එක දිගට පැය 12ක් පාවිච්චි කරන්න පුළුවන්. පැය 12ක් නම් එක දිගට කණේ ගහන්නේ නැහැ කවුරුත්. ඉතින් මගේ යුසර් එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ බස් එක මම ෆුල් චාර්ජ් කරලා සතියක් පාවිච්චි කරන. සතියක් කියන්නේ සතියටත් වැඩි. මම ගිය සතියේ ගිහුවට පස්සේ තාම බැටරි බැස්සෙම නැහැ. ඉතින් තාම බැටරි 40ක් තියෙනවා. ඉතින් ඇත්තම ඒත් එක්කම යනවා නම් මේකත් එක්ක හොඳම බැටරි ලයිෆ් එකක් අපිට මෙන්න මේ ගෙවන ගානට ගන්න. අද වීඩියෝෙන් කතා කරේ මෙන්න මේ JBL සමාගම රිලීස් කරලා තියෙන JBL earbud එක ගැන. ඉතින් මං හිතනවාද කියන වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එකතු වෙන්න. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ළඟදීම වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Yeah, quick look at alutma දේවල් එක always ready. Tips, tricks, updates, content එක super steady. දැනුම quality එකම place එකේ. Smart ideas gain මේ channel එකේ. ඉස්සරහටත් හමු වෙමු අලුත් video එකකින් SL Chami Tech. We keep winning.